සහසක් නිමවුම් ප්‍රදර්ශනයේ තුන්වන සහ අවසන් දිනය අද ඒ සඳහා සමාරම්භය ලබා දුන්නේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරුන් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා දින මේ ප්‍රදර්ශනය ආරම්භ වුණා. පුරා දින 3ක් පවත්වන්න තමයි සැලසුම් කළ තිබෙන්නේ. අද තුන්වන දිනේ උදෑසන 9ට මෙය ආරම්භ වුණා. ඒ වගේම සවස 6 දක්වා ප්‍රදර්ශනය ක්‍රියාත්මකයි. අපි සිකුරාදා දින සිටම මේ මොහොත දක්වාම අපේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ අපේ රටේ දක්ෂයින්ගේ මේ සියල්ල දැක බලා ගන්නට මේ ප්‍රදර්ශන පරිශ්‍රයට පැමිණෙන ලෙස. අපේ රටේ පළාත් මට්ටමින් තෝරාගත් නව නිෂ්පාදනකරණයේ දක්ෂයන්ගේ දක්ෂතා තමයි මේ ජාතික තලයට රැගෙන ඇවිත් තිබෙන්නේ. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව මේ ජාතික තලයේ සිටින අපේ නව්‍යකරණයේ මේ විශිෂ්ටයන් අපේ ලෝකයට රැගෙන යන්නට, අපේ දක්ෂතා ලෝකයේ ඉදිරියට රැගෙන යන්නට. නිසා 1500කට ආසන්න නව නිපැයුම්කරණයක් මෙහිදී අපට දැක ගන්නට පුළුවන්. ඉතින් අපි ජාතික නාලිකාව විදියට මේ පුරා දින 3ෙම මේ සියල්ල ඔබට සමීප කරන්නෙම අපේ රටේ දක්ෂයන් වෙනුවෙන්. අපි ඔබට ආරාධනා කරන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මේ සිරිමාවු ප්‍රදර්ශන භූමිය විවෘතව පවතිනවා. පාසල් දරුවන්ගෙන්, විශ්වවිද්‍යාල සිසුන්ගෙන්, ඒ වගේම වාණිජ, ඒ වගේම විවෘත කියන මේ කාණ්ඩ 4 යටතේම අපේ දක්ෂයන්ගේ දක්ෂතා මෙහිදී දැක බලා ගන්නට පුළුවන්. අපි ඉදිරියේදී සූදානමින් සිටිනවා මෙවැනි තොරතුරු ඔබට සමීප කරන්නට. අපි ආරාධනා කරනවා එන්න මේ පරිශ්‍රයට මේ සියල්ල ඔබේ සියසින් දැක බලා ගන්නට.